මිස්ටර් කමල් ඔන්න ඔයාගේ පබ්ලිසිටි එක නිසා ළමයි ගොඩක් අනාථ වෙලා තියෙනවා. අඩු සල්ලි අරගෙන වැඩ කරන්න එපා. හරිද? හරි? මම උඹට ගහනවා මේ සබ්බේකට YouTube එකට කම්ප්ලේන් දානවා. හරි? මේ තරම් බඩු වැඩක් කරේ. මම උඹට කිව්වා ගණේශ්වර මේ බලපන් මේවා සාකිත් එක්ක තියනවා. ආ විශ් කට් තියෙනවා. ඔක්කොම ටික එවන්නම්. හරිද? මු කියලා ගහන ගේම මම උඹට කලින් කිව්වා. හරි? කැරි වැඩ කරන්න එපා කමල්. හරි? අප්පාන් වල්ලි. කමල්ට නම් හොඳට ඇමතුවා ජාතියම ඇමතුවා හොඳම භාෂාවෙන් ඌ සල්ලි අරගෙන තමයි ඇඩ් එක ගහලා තියෙන්නේ ඒක ආරංචි වුණා හරිද කමල් සහෝදරයට ලක්ෂ 6ක මුදලක් අරගෙන තමයි මෙන්න මේක කරේ කියලා මේ ඒජන්සි කාර්යය කියලා තියෙනවා. එයා ඒක ඔප්පු කරන්න නැතුවන සල්ලි අරගෙන තමයි මේ දේ කරේ කියලා. අස්ලාම් අලයිකුම් අයිබෝවන්. යාළුවනේ මේ ඒජන්සි කරන අයට දැනට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ සතියන්තර නිවාඩුව. දැන් ඒජන්සි ආයතන දෙකක් මේ වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔයාලා දන්නවා කලින් ඉඳලා විදේශ රැකියා ආයතනයත් ඒ වගේම තමයි ඒරෝ ඒජන්සිය ගලේවලට. එයාලත් වීඩියෝ එකක් දාලා තිබුණා සතියට දවසක් ටෙස්ට් එකක් ලබා දෙනවා කියලා ගෘහ සේවිකාවන්ට. හැබැයි දැන් මේ වෙනකොට අනිත් සියලුම ඒජන්සි කාර්යවලට රිදිලා තියෙන්නේ. ඇයි කිව්වොත් දැන් එයාලා ගාවට ගෘහ සේවිකාව යන්නේ නැහැ. එයාලට දැන් ගොඩාක්ම රිදිලා තියෙන්නේ. කුලප්පු වෙලා තියෙන්නේ. රිදිලා විතර නෙවෙයි දැන් කුලප්පු වෙලා තියෙන්නේ. උන් දැන් බලන්නේ දැන් මෙන්න මේ ඒජන්සි වලින් එන කට්ටියට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා පස්සෙන් හොයා ගිහිල්ලා ඇවිල්ලා වීඩියෝ දානවා. දැන් මම අද දැක්ක නන්දනී ඒජන්සිය TikTok එකේ දාලා තිබුණා ඩුබායි වලට ගිහිල්ලා මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ලංකාවට ආපු සහෝදරියක්. එයා විදේශ රැකියා ආයතනයෙන් තමයි ගිහින් තියෙන්නේ. එයාට මෙන්න මේ ප්‍රශ්න තියෙනවා සතියන්තර නිවාඩුවක් තිබුණා ඒක දුන්නෙත් නැහැ අරව දුන්නෙත් නැහැ මේව දුන්නෙත් නැහැ කියලා වීඩියෝ එකක් දාලා තිබ්බේ වොයිස් කට් එකක් දාලා තිබ්බා ඊට පස්සේ එයාව එයාගේ ඔෆිස් එකට ගෙන්නවලා වීඩියෝ එකකුත් දාලා තියෙනවා. ඉතින් මේක එකම සාක්ෂිය තමයි මෙයාලා මේ විදේශී ඒජන්සිය පිටිපස්සෙන් අඹාගෙන යන්නේ කොහේ හරි ප්‍රශ්නයක් තියෙනවද ඒක ඇදගෙන ඇවිල්ලා මෙතනට දාන්න කියලා. ඉතින් මෙන්න මේ සහෝදරියගේ මේ ඩුබායි ඉඳලා ආපු සහෝදරියගේ ප්‍රශ්න වෙනම ප්‍රශ්නයක් අපි අනිවාර්යෙන් හෙට අනිද්ද වෙනකොට ඒ පිළිබඳව තොරතුරු අපි අනිවාර්යෙන් අරගෙන එනවා. මේ වෙනකොටත් එයාගේ වොයිස් කට් මටත් ලැබිලා තියෙනවා. එයාගේ ඌමනාවට තමයි එයා ලංකාවට ගිහිල්ලා තියෙන නිසා මේ ඒජන්සියෙන් දාපු ගෙදරක ප්‍රශ්නයක් නෙවෙයි. එයාට සතියන්තර නිවාඩුවක් ඒ ගෙදරින් දෙනවා කියලා එයාම වොයිස් කට් දාලා තියෙනවා. මැඩම් මේ විදිහට කිව්වා කියලා එයාම වොයිස් කට් දාපුවොත් තියෙනවා. ඒ සියලු දෙම අපි පස්සේ අරගෙන එනවා. මං අද කතා කරන්න ආවේ ඒ ගැන නෙවෙයි. මේ ඒජන්සි කරු දැන් කුලප්පු වෙලා තියෙනවා. සතියන්තර නිවාඩුව වෙනුවෙන් අපි කතා කරා. ඇයි කිව්වොත් අපිත් රට විරුවා. අපිට මේකේ අයිතිය තියෙනවා කතා කරන්න. මේ සතියන්තර නිවාඩුව කියන එක මේ රටේ කම්කරු නීතිය ඒ වගේම තමයි මෙහි ඇග්‍රීමන්ට් වල තියෙන දෙයක්. එහෙම තියෙද්දි මේක එදා ඉඳලා අද වෙනතුරු කවුරුවත් කතා කරේ නැහැ. කිසිම ඒජන්සියක් කතා නොකර ඉද්දි එක ඒජන්සියක් ඉදිරිපත් වෙනවා මේක අපි ලබා දෙනවා කියලා විදේශ රැකියා ආයතනය. මුන්ට දැන් ගොඩාක්ම රිදිලා තියෙන්නේ මුන් ගාවට හවුස් මේට් එකක් දැන් යන්නේ නැති හින්දා දැන් එක්කෙනෙක් ඇවිල්ලා සැර දාලා තියෙනවා අපේ විදේශහඬ කෝවිත කමල් සහෝදරයට එක්කෙනෙක් ඇවිල්ලා සද්දයක් දාලා තියෙනවා. හැබැයි එයා අද විතර නෙවෙයි සද්ද දැම්මේ. ඒ දවස්වලම 2022 වසරේ බෝනස් ගැන අපි කතා කරනකොට ඒජන්සියට තමයි ඉස්සෙල්ලාම ඇවිල්ලා සද්ද දැම්මේ මේ කක්කුට වගේක් මේ YouTube කාර්ය වගේ බොරු කියනවා ගුරු සේවිකාවන්ව අමාරුයි දානවා කියලා බෝනස් එකට කතා කරපු එවුන් අද වෙනකොට උනුත් කියනවා ඔව් බෝනස් එකක් තියෙනවා අපිත් ඒක ලබා දෙනවා කියලා. ඒ වගේම තමයි මෙන්න මේ කතාවත් ඇග්‍රීමන්ට් එකේ පැහැදිලිව තියෙනවා සතියන්තර රෙස්ට් එකක් තියෙනවා කියලා. ඒ වෙනුවෙන් තමයි අපි මේ කතා කරන්නේ. ඒක අපේ අයිතියක් නිසාම. හැබැයි මුන්ට ඕන කොහොම හරි ඒක කඩා කප්පල් කරලා දාන්න. ඒ කිව්වොත් මුන්ට ඉස්සරහට ජොබ් නැති වෙනවා. හවුස් මේට්ලා මුන් ගාවට යන්නේ නැහැ. ඒක කඩාකප්පල් කරන්න ඕන හින්දා තමයි මේ විදියට උන් කුලප්පු වෙලා තියෙන්නේ. අහන්නකෝ දාපු වොයිස් කට් එක. හලෝ මිස්ටර් කමල් ඔන්න ඔයාගේ පබ්ලිසිටි එක නිසා ළමයි ගොඩක් අනාථ වෙලා තියෙනවා. අඩු සල්ලි අරගෙන පොන්න වැඩ කරන්න එපා. හරිද? හරි? මම උඹට ගහනවා මේ සබ්බේකට YouTube එකට කම්ප්ලේන් දානවා. හරි? මේ තරම් බඩු වැඩක් කරේ. මම උඹට කිව්වා ගණේශ්වර මේ බලපන් මේවා සාකිත් එක්ක තියනවා. ආ විශ් කට් තියෙනවා. ඔක්කොම ටික එවන්නම්. හරිද? මු කියලා ගහන ගේම මම උඹට කලින් කිව්වා. හරි? කැරි වැඩ කරන්න එපා කමල්. හරි? ගාබන් අපිට උනා කරදක් කරොත් ගාබන්. නිවැරදිව වැරදි කරනවා නම් නිවැරදි කාර්යය කරලා මෙසේජ් දාන්න එපා. හරි? අඩෝ කමල් බලපන්ඩෝ මේ තියන්නේ ළමයිගේ වොයිස් ගණේශ්වරන් එක්ක. හරිද? බලප්පු කදිනවනේ අකෝ සල්ලි වලට නේද? හරි? කරන්න එපා උඹ. හරිද? මම ගණේශ් එක්ක එකතුලා මට ගැස්සුවා කලින් මේ වීඩියෝ මම කොහොමද දන්නව? හරිද? උඹට විරුද්ධව මේ වල නාලිකාවල මම ගහනවා කම්ප්ලේන් ආයෙ මම ඉදිරිය කරොත් මම මේකටත් ගහනවා අපිට කම්ප්ලේන් මතක තියාගන්න. සප්‍රාන්ට කරන්නේ සප්‍රාන් හොඳ එක. හරිද? බරික වැඩ කරන්න එපා. හරි? අප්‍රාන් වල්ලි. කමල්ට නම් හොඳට ඇමතුවා ජාතියම ඇමතුවා හොඳම භාෂාවෙන්. ඌ සල්ලි අරගෙන තමයි ඇඩ් එක ගහලා තියෙන්නේ. ඒක ආරංචි වුණා. හරිද? ඔයත් මේ එයාට ගිහිල්ලා තිබ්බනේ කාලේ මම ඔයාලට කලින් කිව්වනේ මීයා කවුද කියලා. දැන් මේ බලා ගන්න මේ අහිංසක ළමන කරලා තියෙනවා. පොට දෙන්න තියෙන දඩුව ඔක්කොම දෙනවා. මෙයා නෙමෙයි. තව තියෙනවා මල්ලි. තව කේස් තුනක් තියෙනවා කුවේට් වල. ඒත් නිවාඩු නැහැ. අර කියනේව නැහැ මුකුත් නැහැ. හරි? එන්නත්.
මේ වගේ ජල ශක්තිය වැඩ කරලා මේවා කරන මේ ලක්ෂ 6ක් සල්ලි අරගෙන ගිහලා මාස 6න් මේ ලංකාවට ආවිල්ලා තියෙන හතරේ නිවාඩු නෑ පඩි නෑ නිවාඩු නෑ මේ කියලා කතා කම්ප්ලේන්ට් එක දැම්මා. ඉතින් බලන්නකො දැන් මේ බලන්න මේකේ කියනවා ලක්ෂ 6ක් කමල් සහෝදරය අරගෙන තියනවලු මේ විදේශ රැකිය ආයතනය වෙනුවෙන් කතා කරන්න. අපි කතා කරේ මොකද්ද? සතියන්තර නිවාඩුව. මේක අපේ ඇග්‍රීමන්ට් එකේ තියෙන දෙයක්. නැති දෙයක් ගැන කතා කරොත් තමයි අපිට දොස් කියන්න ඕන. උඹලා නැති දෙයක් ගැන කතා කරා කියලා. ඒ දවස්වල අපි බෝනස් එකට කතා කරනකොට මෙන්න මේ විදිහට තමයි අපිට ඇවිල්ලා සද්ද දැම්මේ. අදත් ඕකම තමයි කරන්නේ. මේ සතියන්තර නිවාඩුවටත් මේ විදිහට තමයි එයාලා දැන් කුලප්පු වෙලා තියෙන. වෙන මොකකටවත් නෙවෙයි. එයාලට දැන් ජොබ් නැහැ. ඒකයි ප්‍රධාන කාරණාව. අදටත් මම පැහැදිලිවම කියනවා ඇග්‍රීමන්ට් එකේ තියෙන දේ තමයි සතියන්තර නිවාඩුව. එක්කෝ උඹලා එහෙම නැහැයි කියලා කියන්න ඕනේ. එහෙම නැහැයි කියලා බැනපල්ලා ඒක සාධාරණයි. එහෙම තියෙන දෙයකට කොහොමද බනින්නේ? එහෙම තියෙන දෙයකට හවුස්මේට්ලා මේ රටවල වලට ගෙනල්ලා හවුස්මේට්ලාට ඒක හම්බ වෙන්නේ නැත්තම් කවුද වා කියන්න ඕන? ඇග්‍රීමන්ට් එකේ දාපු එකාද වා කියන්න ඕන? මෙහි කම්කරු නීතියටද දොස් කියන්න ඕන? නැත්තම් අපේ ඇග්‍රීමන්ට් එකට ඇතුළත් කරපු එම්බසියටද අපි මේ දොස් කියන්න ඕන? ඇග්‍රීමන්ට් එකේ තියෙනවා. ඒ වෙනුවෙන් අපි හඬත් නගලා තියෙනවා. ඒක දෙනවා කියලා ඉදිරිපත් වෙලා තියෙන ඒජන්සි දෙකක් මේ වෙනකොට. දැන් එතකොට මේකට කාටද වැරදි කියන්න ඕන? මේ හැම එකේම තියෙන දෙයක්. වැරදි කියන්න ඕන කාටද? මේවා අරන් දෙන්නේ තියුන්ට තමයි වැරදි කියන්න ඕන. දැන් ඇග්‍රීමන්ට් එකේ තියෙන දෙයක් මං අහන්නේ සියලුම ඒජන්සි කාරයන්ගෙන් උඹලගේ ඇග්‍රීමන්ට් වල ඕක තියෙනවද නැද්ද කියලා කියපල්ලා. මං අභියෝගයක් කරනවා සියලුම ඒජන්සි කරවන්ට මං අභියෝගයක් කරනවා. ඔයාලා TikTok කරනවා, ඔයාලා YouTube කරනවා, ඔයාලා Facebook කරනවා නේද? ඔයාලා ඇඩ්වර්ටයිස් දානවා නේද? ඔයාලා ගාව තියෙන මේ ගෘහස්ත ශ්‍රමිකයන්ට අදාළ ඇග්‍රීමන්ට් එක ඇවිල්ලා සම්පූර්ණම කියවන්න. කොටස් තුනක් තියෙනවා. එකක් ඇවිල්ලා හාම්පුතාලාට අදාළ කොටස, අනිත් එක තමයි ගෘහ සේවිකාවන්ට තියෙන කොටස, අනිත් එක තමයි දෙපාර්ශ්වයටම අදාළ පොදුවේ නීති. මේ කොටස් තුනම විනාඩි 5ක් යන්නේ ඔය වීඩියෝ එක කරන්න සිංහලෙන් පරිවර්තනය කරලා කියපල්ලා මෙන්න මේ ටික තමයි ඇග්‍රීමන්ට් එකේ තියෙන්නේ. මේකට අපි අනිවාර්යෙන් ඉදිරිපත් වෙනවා. මේක අපි ලබා දෙනවා කියලා කියපල්ලා බලන්න පුළුවන් නම් කොන්දක් තියෙනවා නම් සියලුම ඒජන්සි කරුවන්ට මන් දෙන අභියෝගයක් මේක. පුළුවන් නම් මේක බාර ගන්නilla. ඔයාලා හැමෝම ගාම තියෙන ඇග්‍රීමන්ට් එක ගෘහ සේවිකාවන්ගේ ගිවිසුම ඔයාලා ගාව තියෙනවා. ඒකේ තියෙන වගන්ති ටික සිංහලෙන් පුළුවන් නම් ඇවිල්ලා කියන්න මෙන්න මේ ටික අපි ලබා දෙනවා කියලා. ඉතින් ඒ වෙනුවෙන් කතා කරන අපි එතකොට වැරදිද මං අහන්නේ? ඇග්‍රීමන්ට් එකේ තියෙන දේවල් අපිට ලබා දීපල්ලා කියලා කියන එකද වැරද්ද? නැත්නම් ඒක ලබා නොදෙන උන්ගේද වැරද්ද? මේ හාම්පුතාලා දෙන්නේ නැත්te වෙන මොකවත් නිසා නෙවෙයි. උඹලා එදා ඉඳලම ඕගෙන කතා කරේ නැහැ. උඹලා උනන්දුුනේ නැහැ. උඹලා කරේ ගෘහ සේවිකාව ගෙනලා ගෙවල් වලට දැම්ම අවුරුදු දෙකකින් පස්සේ ආයි ලංකාවට පැටව ඔය දේ තමයි කරේ. වහල් විදියට තමයි තියාගෙන හිටියේ ගෘහ සේවිකාවන්. දැන් ඒක කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. දැන් සමාජ මාධ්‍ය තියෙනවා, Facebook තියෙනවා, TikTok තියෙනවා, YouTube තියෙනවා. අපි ඒ හරහා දැනුවත් කරනවා. මෙන්න මේ ඒජන්සි වලින් එන අයට මෙන්න මේ ප්‍රශ්න තියෙනවා. මේ ඇග්‍රීමන්ට් එක මෙහෙම දෙයක් තියෙනවා. ඒ උනාට ලබා දෙන්නේ නැහැ කියලා අපි අනිවාර්යෙන් දානවා. මේ විදේශ රැකිය ආයතන වෙන්නත් පුළුවන්. එයාලා දැන් නිවාඩු 4ක් දෙනවා කියලා මෙහෙට ගෙනාපු ගෘහ සේවිකාවන්ට ඒ නිවාඩු 4 හම්බුනේ නැත්නම් අනිවාර්යෙන් අපි ඒකට විරුද්ධව කතා කරනවා. අපි ඒ දවස්වල මේක කිව්වා. මේ විදේශියෙක්ගෙන් ඉදිරිපත් වෙලා තියෙනවා නිවාඩු 4 ලබා දෙනවට. ඒ හින්දා නිවාඩු 4 බලාපොරොත්තු වෙන අය යන්න විදේශ රැකිය ආයතන ගිහිල්ලා પાස්පෝර්ට් එක බාර දෙන්න. ඒ මගින් එන්න මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලට නිවාඩු හම්බ වෙන්නේ නැත්නම් අපි අනිවාර්යෙන් මේ ගැන කතා කරනවා කියලා අපි එදාම කිව්වා. දැන් මාසෙට උඩදී එයාලා වීඩියෝ දාපු සෙනින් අපි ඒ ගැන කතා කරා. ඒ හින්දා එයාලා අරන් දෙන්නේ නැත්නම් ඒ වෙනුනුත් අපි කතා කරනවා. දැන් මේ ඇග්‍රීමන්ට් එකේ තියෙන දේවල් ඔයාලා ගෘහ සේවිකාවන්ට පැහැදිලි කරලා කියන්න ඕනේ. මෙන්න මේ දේවල් තමයි අපි ගාව තියෙන ඇග්‍රීමන්ට් එකේ තියෙන්නේ කියලා හැම වගන්තියක්ම ඔයාලා කියන්න ඕනේ. එතකොට තමයි ඔයාලා පිරිසුදු කියලා ඔයාලට කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලත් කරන්නේ බොරුවක්. ගෘහ සේවිකාවන්ට ඔයාලත් කරන්නේ බොරුවක්. ගිවිසුමක් කියලා කියන්නේ මොකද්ද? ගිවිසුමක් නම් අනිවාර්යෙන් දෙපැත්තම එක වෙන්න ඕනේ. ඒකට තමයි ගිවිසුමක් ගහන්නේ. ගිවිසුම උල්ලංඝනය වෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනේ. ඒකට තමයි ආයතන තියලා තියෙන්නේ. ඒජන්සි වල අය ඉන්නේ, ඒ වගේ විදේශීය නියුතු කාර්යාංශ ඉන්නේ, ඒ වගේම තමයි මෙහි එම්බසි තියෙන්නේ. ඒ වෙනුවෙන් පෙනී සිටිට තමයි ඒ ආයතනේ තියෙන්නේ. ඒ හින්දා ඔයාලා ගාව තියෙන ඇග්‍රීමන්ට් එක ඔයාලා පැහැදිලිවම කියවන්න. කියවලා ඉවරලා කියන්න මෙන්න මේ දේවල් තියෙනවා. මේ ටික ලබා දෙන්න අපි අනිවාර්යෙන් ඉදිරිපත් වෙනවා කියලා පුළුවන් නම් මම මේ අභියෝගේ සියලුම ඒජන්සි අයට කියන්නේ පුළුවන් නම් බාර අරගෙන මේක කරලා පෙන්නන්න. එහෙම කරලා ඉවර වෙලා ඔයාලා තොප්පු කරන්න ඔයාලත් පිරිසිදු හොඳ ඒජන්සියක් කියලා මේ රට විරුවන්ට ඔයාලා තොප්පු කරන්න. එහෙම නැත්නම් ඔයාලා ගාව තියෙන බොරුවක් ගෘහ සේවිකාවන් රවටන එක තමයි ඔයාලත් කරන්නේ. ඒ හින්දා මේ වීඩියෝ බලන ඔයාලා පුළුවන් තරම් මේක ෂෙයා කරන්න. සියලුම ඒජන්සි කරන අයට මේ වීඩියෝ එක යන්න ඕන. එයාලා හැමෝටම තමයි මම කියන්නේ මේ අභියෝගේ බාර ගන්න. ඔයාලා ගාව තියෙන ඇග්‍රීමන්ට් එක කියවන්න සිංහලෙන් කියලා. ඉතින් මම මේ වීඩියෝ එක අරගෙන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ඇග්‍රීමන්ට් එකේ තියෙන සතියන්තර රෙස්ට් එක තියෙන දෙයක් වෙනුවෙන් තමයි අපි මේක හඳුනාගන්නේ කතා කරන්නේ. ඒකට විරුද්ධව කවුරු ආවත් අපි ඒ වෙනුවෙන් කතා කරනවම තමයි. ඇයි කිව්වොත් අපේ අයිතියක් ඒක. ඔයාලට බැරි නම් අරන් දෙන්න බැරි කට්ටිය පාඩුවේ පැත්තකට වෙලා ඉන්න. අරන් දෙන උන්ටත් ඒ වෙනුවෙන් කතා කරන උන්ට ඔයාලා මඩ ගහන්න එන්න එපා. අපි ඒක බලාගෙන ඉන්නේ නැහැ.
විදේශියෙකුට එයාලා දුන් පොරුදු පරිදි මෙහෙට ආවෙන් පස්සේ ඒ නිවාඩුව හම්බ වෙන්නේ නැත්නම් අපි වෙනුවෙන් කතා කරනවා. අපි විදේශියෙකුට කඩේ යන දෙයක් නෙමෙයි මේ කරන්නේ රට විරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්. ඒ කියන්නේ අපේ ඇග්‍රීමන්ට් එකේ තියෙන අපේ අයිතිවාසිකම් වෙනුවෙන් තමයි අපි මේ කතා කරන්නේ. ඊළඟ එක තමයි කමල් සහෝදරයාට ලක්ෂ 6ක මුදලක් අරගෙන තමයි මෙන්න මේක කරේ කියලා මේ ඒජන්සි කාර්යය කියලා තියෙනවා. එයා ඒක ඔප්පු කරන්න නැතුවන සල්ලි අරගෙන තමයි මේ දේ කරේ කියලා. අපි කියන්නේ අපේ ඇග්‍රීමන්ට් එකේ තියෙන අපේ අයිතිය වෙනුවෙන් තමයි අපි මේ කතා කරන්නේ. ඕනම ඒජන්සියක් අද හෝ හෙට හෝ එයාලා ඉදිරිපත් වෙනවා නම් දැන් බලන්න විදේශ රැකිය ආයතනය තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ මේ සතියන්තර නිවාඩු ලබා දෙනවා කියලා. දැන් සතියකට උඩදී ඒරෝ කියලා ගලයිවල තියෙන ඒජන්සියක් එයාලත් වීඩියෝ එකක් දාපු ගමන් මම එයාලා වෙනුවෙන් කතා කරා. ඔව් තවත් ඒජන්සි තියෙන මේකට ඉදිරිපත් වෙනවා කියලා. එතකොට මාත් මේ විදේශියෙකිනුත් අර ඒරෝ ඒජන්සියෙනුත් සල්ලි අරගෙන ඒක කරේ නැහැ. අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි කතා කරලා තියෙන්නේ ගෘහ සේවිකාවන්ට ඒක ලැබෙන්න ඕන නිසා. ඒ කිව්වොත් ඔයාලා දන්නවා මේ ගෘහ සේවිකාවන් මේ අරාබි රටවල වල ගෙවල් වලට ආවනම් අවුරුදු දෙකක්ම ඇතුලේ හිර වෙලා ඉන්න එක නිවාඩුවක් හම්බ වෙන්නේ නැති ගෘහ සේවිකාවන් තමයි 90%ක්ම තියෙන්නේ. සුළු පිරිසකට තමයි මාසෙකට එක දවසක් හරි නිවාඩුවක් හම්බ වෙන්නේ. ගොඩක් අයට ඒක නෑ. ඒ වෙනුවෙන් තමයි අපි කතා කරන්නේ නිදහස කියන එක හැමෝටම තියෙන්න ඕනේ. ඒක මානව අයිතිවාසිකම් වලින් එකක්. ඒ හින්දා මම නැවතත් ඒජන්සි වලට කියන්නේ ඔයාලා ගාව තියෙන ඇග්‍රීමන්ට් එක කියවන්න සම්පූර්ණම සිංහලෙන් පරිවර්තනය කරලා ඔයාලා වීඩියෝ දාන්න. අපි ගාව තියෙන ඇග්‍රීමන්ට් එක මෙන්න මේ දේවල් තියෙනවා. අපි මේවා ලබා දෙනවා කියලා පුළුවන් නම් ඔයාලා වීඩියෝ එකක් දාන්න. මම අභියෝගයක් කරනවා සියලුම ඒජන්සි කරුවන්ට. ඔයාලා හැමෝටම සුබ දවසක්. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනාගත YouTube නාලිකාව රටවිරු අපේ අයිතිය